ඔබ දකින්නේ දකුණු කොරියාවේ සාම්ප්‍රදායික ගම්මානයක්. මෙම ගම්මානය නැරඹීම තුළ ශ්‍රී ලංකානු සමාජයේ හා යම් සමානාත්මතාවයක් දක්වන බව ඔබට පැහැදිලි වනු ඇත. එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන ආයුධ නිර්මාණය කර ගැනීමට, ගිනි උදුන් භාවිතා කිරීමත්, කුළුවට්ටි නිර්මාණය කර ගැනීමටත් කොරියානුවන් කටයුතු කර ඇත. කොරියානු සමාජයේ අස්වනු රැස් කර ගැනීමද ශ්‍රී ලංකානු සමාජය හා සමානකම් දක්වයි. පැදුරු නිර්මාණයද ඒ අතර සුවිශේෂී ලක්ෂණයක්. මුල් අවදියේ සිට ගොයම් පෑගීමේ කටයුතු සඳහා යන්ත්‍ර ලී වලින් නිර්මාණය කරගත් බව පෙනේ. භාවිතයෙන් මුහුණු වැනි දෑ නිර්මාණය හා එදිනෙදා නිවස්වල වහලේ හිවිලි කිරීමේ වැඩ සඳහා ඉලුක් භාවිතා කර ඇති බව දැකගත හැකි වනු ඇත. මේ ඔබ දකින්නේ ගලින් නිර්මාණය කරන ලද පැරණි ප්‍රතිමාවන්. මෙය අතීතයේ ඇඹරුම් කටයුතු සිදු කර ගැනීමට යොදාගත් ඇඹරුම් යන්ත්‍රයයි. මෙම යන්ත්‍රය බොහෝ වර්ගයේ ධාන්‍ය අඹරාවින් කර ගැනීමට යොදාගෙන ඇත. මේ දකින්නේ බීජ වපුරා පැල කරගත් ඉලුක් වහලින් වැසූ පැලපාත්ති කීපයක්. සංගීතයට ප්‍රිය කළ කොරියානුවන් සංගීත භාණ්ඩද ඔවුන්ගේ අතින්ම නිර්මාණය කරගත් බව පිළි. මේ ඔබ දකින්නේ කිම්චි සාදා කවඩා කරගන්නා බඳුන් කිහිපයක්. අතීතයේ බරපතලා එහා මෙහා රැගෙන යාම සඳහා කරත්ත භාවිතයද සිදු කර ඇත. ශ්‍රී ලංකා සමාජය මෙන්ම වී ගබඩා කර ගැනීමට අතීතයේ වී විස්ස කොරියානු සමාජය තුළද භාවිතා කර ඇත. කොරියානු සමාජය තුළද මැහුම් ගෙතුම් වලින් විවිධ නිර්මාණ කිරීමද සිදු කර ඇත. මේ ඔබ දකින්නේ මෙම ස්ථානය නැරඹීමට එන ඔබට විනෝද වීම සඳහා යොදා ඇති භූත ගුහාවක්. මේ තුල කොරියානු සමාජිකයන් විසින් රඟ දක්වයි. ගලින් නිම වූ පැරණි ප්‍රතිමා දුටුවන්නේත් මවිත කරවයි. කොරියාවට පැමිණෙන ඔබ ඕසාන්නාවට ඇති මෙම කොරියානු සාම්ප්‍රදායික ගම්මානය නැරඹීමට කිසිවිටකත් අමතක නොකරන්න.